ඔයාලා මේ ඉදිනේ සමරනවද කොහොමද? ඔව් අපි මේ වර්තමාන ආණ්ඩුව කම්කරුවන්ට වෘත්තිකයන්ට විශේෂයෙන්ම මේ රටේ මේ රටේ දිළුඳු ජනතාවට විශාල පොරොන්දු තොගයක් දීලා සිහින ලෝකයකට එක්කරන් ගියා. බඩු මිල අඩු කරනවා, බේත් මිල අඩු කරනවා, පෑන් පැන්සල් පොත්පත්වල මිල අඩු කරනවා, ඒ වගේම කරන්ට් බිල 3න් 1කින් අඩු කරනවා, මේ ඒ වගේම වතුර බිල් අඩු කරනවා, ඊළඟට ජීවන වීදම සම්පූර්ණයෙන් අඩු කරලා ජීවත් වෙන්න පුළුවන් පොහොසත් රටක් හදනවා කියලා කිව්වේ. එහෙම කියලා බලයට ආපු මේ බලයට ඇවිල්ලා මාස 18ක් යනකොට උණුත් හොර මුණුත් හොර කියපු කට්ටිය මේ කියන උණුත් හොර බවට පත් වෙලා තියෙනවා. අකාර්යක්ෂමතාවෙන් එහාට ගිහිල්ලා නොහැකියාවෙන් එහාට ගිහිල්ලා හරිද මේ උණුත් හොර බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුවට ආර්ථික වර්ධනය කරන්නේ කොහොමද? ආර්ථික වර්ධන වේගය මොකක්ද? ආර්ථිකයේ ඉලක්ක මොනවද? මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරන්නේ කොහොමද? විදේශ ආයෝජන කරන්නේ ගේන්නේ කොහොමද කියලා කිසිම අවබෝධයකුත් නැහැ, දැනුමකුත් නැහැ, හැකියාවකුත් නැතුව හොරු බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ වැඩ කරන ජනතාව මුලා කරපු ආණ්ඩුව කම්කරුවන්ට විශේෂයෙන්ම කම්කරු දිනය කියන්නේ ඔවුන් සමරන දවස. ඒ නිසා ඒ කම්කරුවන්ට මයි පළවෙනිදා කර්ම දිනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ විරෝධය ප්‍රකාශ කිරීමේ විකල්ප මයි රැළිය අපි කොළඹදී පවත්වනවා මයි පළවෙනිදා. දැන් ඉතුරු මේ අපි ඒකට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් අපි ආරාධනා කරනවා. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් ඒකාබද්ධව කරන පළමු රැළිය බවට මැයි දිනේ පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජනතා ආණ්ඩුව පිටවන්නේ නේද විපක්ෂ කණ්ඩායම් සියලුම දා එකතු වෙලා. ඒකෝට දැන් මේ පොහොට්ටුවෙන් කියනවා ඒකේ නායකයෙ වෙන්න අනිවාර්යයෙන්ම නාමල් රාජපක්ෂ කියලා. ඒකෝට දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා නෑ දැන් මේමනේ ජනතාව පෞද්ගලික මැතිවරණයේදී පොහොට්ටුව උස්සලා පොළවේ ගහලා තියෙන්නේ. හරිද? මේ රටේ ප්‍රධාන විකල්පය විදියට විපක්ෂය හැටියට පත් කරලා තියෙන්නේ සමගි ජන බලවේගය. ඒ නිසා වාමාංශික ආණ්ඩුවට විරුද්ධව වාමාංශිකයේ නොහැකියාවන් මතුවෙනකොට වාමාංශික දියාරු වෙනකොට මතුවෙන්නේ දක්ෂිනාංශිකයේ තමයි මතුවෙන්නේ. නිසා දක්ෂිනාංශිකයේ නායකත්වයේ තියෙන්නේ සමගි ජන බලවේගයට මැයි දිනයක් කරන්න බැරි පක්ෂයකට කවදාවත් ආයි බලය ගන්න නම් හම්බෙන එකක් නැහැ. ඒක දැන් නායකයෙ වෙන්නේ කවුද? කවුද? සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු නම් කියන්නේ නාමල් රාජපක්ෂ ගේනවා කියලා කොහොමද? ඕන ඇති. අපි හැමෝටම Taman විශ්වාස කරන දේ ප්‍රකාශ කරන්න තියෙන අයිතියට අපි ගරු කරනවා. ඉතින් යථාර්ථය තේරෙනවනේ. ඔබතුමා මාධ්‍යවේදී කියන හැමතැනම යනකොට තේරෙනවා ඇතිනේ කොහොමද කියලා ඉවරලා. හරිද? මැයි දිනයක් කරන්න බැරුව පෝය කියලා ඉවරලා මගාරෙලා කොහොමද ආණ්ඩු ගන්නේ?